සෙනසුරු වක්‍ර වුණා කියලා තමන් කොන්ද කෙලින් ඉන්න. ඒතර මේක හරියට දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙන් කොහොමද මේ එක එක අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ගතිකයි ස්ථිතික නැහැ. ස්ථිතික නැති හින්දාමයි ප්‍රතිඵල වෙනස් වෙන්නේ. ගති කියන්නේ ගති විද්‍යාව කියලා ඔය ෆිසික්ස් වලත් තියෙනවනේ. කියන්නේ චලනය වෙන. ඒ චලනය වෙන ස්වභාවයේ හින්දාම තමයි මේ වෙනස්කම් ඇති වෙන්නේ. වක්‍ර වෙනවා කියන්නේ මේකයි. ඔය ඔබේ ජන්මපත්‍රවල වරහන් ඇතුලේ දාලා ඇති සමහර ග්‍රහයි. වක්‍ර වෙච්ච ග්‍රහයි වරහනක පෙන්නලා ඇති සමහර වෙලාවට. විවිධ සංකේත. ආගේ හරි ගුරු වක්‍ර නම්. උපදින මොහොතේ ගුරු වක්‍ර නම් ඒකේ තේරුම ගුරුගෙන් ලැබෙන්න ඕන සුබ ප්‍රතිඵල ඒ ප්‍රමාණයටම ලැබෙන්නේ නැහැ. පේන්නේ නැති විදිහට ඇයි රවිතරම් ප්‍රබල කෙනෙක් නෑනේ. අස්ත කරගෙන ඉන්නේ. එතකොට ඊළඟට බලන්න ඕන මේ කොයි කොටුවේද අස්ත වෙලා තියෙන්නේ. ඒ කොටුවට අනුව තමයි ඒ දෙයට තමයි බාධා වෙන්නේ. මේ ග්‍රහයක් වක්‍ර වුණා කියලා තමනුත් මේ කුඩු ගහලා ඉන්න ඕනේ නෑ. එහෙම එකක් තියෙනවා. එහෙම තමයි ජ්‍යොතිෂ වේදිනුත් සමහර අය එහෙමයි ඉන්නේ. අම්මෝ කියනවා ශානි වක්‍රය වගේ. එන ඒක නොදන්න කම. netumana දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා netumana YouTube නාලිකාව නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. අද සඳුදා දවස 2025 වර්ෂයේ 12 වෙනි මාසේ 29 වෙනිදා. මේ අවුරුද්ද අවසන් වෙන්න තවමත් තියෙන්නේ දවස් දෙකයි. සමහර විට මේ වැඩසටහන නරඹන විට ඔබ මේ අලුත් අවුරුද්දේ ඉන්නවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අද අපි මේ නාලිකාවට මේ වැඩසටහන එකතු කරන්නේ 29 වෙනිදා. මාස 6ක් වැනි කෙටි කාලයක් තුල netumana YouTube නාලිකාව ඉතාමත් ශීඝ්‍ර ගමනක් ආවා. මේක මැදමාවතේ ගිය ගමනක් කියලා කියන්න බෑ. මේක ගියේ කෙලින්ම හයිවේ එකක ගියේ ඇත්තරම. මේක ටෝක් ෂෝ එකක්. නැත්තම් කතාබහ පමණයි මේ නාලිකාවේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ටෝක් ෂෝ කියන concept එක YouTube වල ප්‍රචලිත කරන්න හරි අමාරුයි. කාගේවත් කතාවක් අහන් ඉන්න කැමැත්තක් ඇති වෙන්න ඕනේ සිත තුළ. සමහර වෙලාවට එය අපේ ඉන්න සම්පත්දායකයා මත තීරණය වෙනවා. එතකොට සම්පත්දායකයන් වර්ග අනුව තීරණය වෙනවා. නමුත් netumana YouTube නාලිකාවේ එකම එක සම්පත්දායකයා හිටියේ. තවත් දෙදෙනෙක් ආරාධිතයින් ලෙසට ගෙන්න අපි වැඩසටහන් කරා. නමුත් එම වැඩසටහන් මේ අද අපි කතා කරන අපගේ කතානායකයාගේ වැඩසටහන් ළඟටවත් ආවේ නැහැ. මොකයි ඇත්ත. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රබුද්ධ ජන සමාජය කේට කරගෙන තමයි අපි මේ වැඩසටහන් කරේ. ඒ ප්‍රබුද්ධ කියන තැන ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් පදික වේදිකාවේ වෙළඳාම් කටයුතු කරන මහත්වරු ඉන්න පුළුවන්, නෝනවරු ඉන්න පුළුවන්, රියදුරු මහත්වරු ඉන්න පුළුවන්. සමහර විට ඔබගේ පෙට්‍රල් සෙඩ් එකේ පම්ප ක්‍රියාකරු වෙන්න පුළුවන්, මේ මහත්මයා වෙන්න පුළුවන්, වෙලින්දියක් වෙන්න පුළුවන්, නීතිඥ මහත්මයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඇමතිවරයෙකුත් වෙන්න පුළුවන්. ප්‍රබුද්ධ කියන කොටාසය Tamanගේ රැකියාව මත තීරණය නොවේ කියන සංකල්පයට හොඳම උදාහරණය තමයි netumana YouTube නාලිකාව චතුර මහත්මයාගේ වැඩසටහන්. හොඳයි එහෙමනම් ගෞරවනීය දවසේ වැඩසටහන පිළිගන්න ලබනවා නීතිඥ චතුර උමගිලිය මහත්මයා. අයිබෝල්. චතුර මහත්මයා කාලෙකින් අපි ජ්‍යොතිෂ වැඩසටහනක් කරනවා. දැන් ජ්‍යොතිෂ කිව්වන් පස්සේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම සහ මගේ දැඩි ඉල්ලීම තුන චතුර මහත්මයා ජ්‍යොතිෂ පාඨමාලාවක් කරන්න කියලා කොහොම හරි මල්පල ගන්න දිනය තවත් දවස් තුනකින් උදා වෙනවා. සතුටුයි ප්‍රායෝගිකව මටත්. මොකද චතුර මහත්මයාගේ ජ්‍යොතිෂ වැඩසටහන් දැකපු බොහෝ දෙනෙක් එම ජ්‍යොතිෂ වැඩසටහන් වල තියෙන හරය දැක්කා. ඔබතුමා හරි ප්‍රායෝගිකයිනේ. ඒක මම පෞද්ගලිකවත් වින්දානේ නේ. ඔව්. එක දවසක ඒක අපි දවසක් කියමු රස කතාවක්. ඒකේ දා තැනම ඉඳලා කියන්න ඕනේ. මෙතන නෙමෙයි ඒ තැනම ඉඳලා කියන්න ඕනේ. ඒක නිසා චතුර මහත්මයාට මම නිරන්තරයෙන්ම චතුර මහත්මයා ජ්‍යොතිෂ වැඩසටහනක් කරමු. චතුර මහත්මයාට සමාජයෙන්ුත් ඒ යෝජනා මෙල්ලලා තුන මිතුරන්ගෙනුත් එළවෙලා තිබුණා. ඉතින් චතුර මහත්මයා වුණ ජ්‍යොතිෂ පාඨමාලාව ආරම්භ කරනවා. ඔබට පුළුවන් ජනවාරි 1 වෙනිදා දවස් 3කින් ආරම්භ වන ජ්‍යොතිෂ පාඨමාලාවේ සමාජිකෙක් වෙන්න මේ ඉතින් පළවෙනි දේ වෙනකම් ඉන්න එපා. මේ වැඩසටහන අද බලනම් අදම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දීලා කතා කරලා පාඨමාලාවේ සමාජිකෙක් වෙන්න. ඒ වගේම සුභ විශ්‍රම පාඨමාලාවත් වන පළවෙනිදා පටන් ගන්නවා. ඒ වගේම අංක විද්‍යා පාඨමාලාවත් ලංකාවේ අංක විද්‍යාවේ සන්නාමයේ තමයි චතුර උමගිලිය කියන්නේ. ඇත්තටම මේක මගේ කටට ආවට ඒ වචනේ කිව්වට ඒක තමයි ඇත්ත. බොහෝ දෙනෙක්
චතුර මහත්තයාගේ ගෝලියෝ කියන්න පැකිලෙන්නේ නැහැ. නමුත් ඒක ගැන ගොඩක් කතා අපි ඉදිරියට කතා කරන්න තියෙනවා. චතුර මහත්තයා අපි අද කතා කරන්නේ ග්‍රහයන්ගේ වක්‍ර වීම, ඒ වගේම නිවෘත වීම, අස්ත වීම සහ උදා වීම පිළිබඳව. එතකොට ගොඩක් දෙනෙකුට මේ පිළිබඳව ලොකු දැනුමක් නැහැ. පෞද්ගලිකව තේරෙනවා අපි වැඩසටහන් කරනවා, ජ්‍යොතිර්වේදීන් සමග වැඩසටහන් කරනවා, ඔබ අහන ප්‍රශ්න අපි දන්නවා. කතා කරමු ග්‍රහයන්ගේ හැසිරීම පිළිබඳව චතුර මහත්මයා. සුබ දවසක් සියලුම දෙනාට 2025 වාසනාව අවාසනාව දෙකම ගෙන ආපු අවුරුද්දක අවසානයේ දවස් කිහිපේ අපි ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ග්‍රහයන්ගේ ගති, ග්‍රහ ගති. ගහ ගති නෙමෙයි. මේකට ගහ ගන්න ඕනේ නැහැ කවුරුත්. ග්‍රහ ගති. ග්‍රහයන්ගේ ගති ලක්ෂණ. ගහ ගන්න ඕනේ නැහැ පොඩි දෙයක් මතක් වුණා. ඉතින් මේ හොඳ කතාවක් තුල ඒක ඕනේ නැති නිසා අපි ඉස්සරහට යමු. ඔව්. හරි. එතකොට අපි ආරාධනා කරනවා මේ ජ්‍යොතිෂ වැඩසටහනක් ඉඳම ජ්‍යොතිෂයේ විවිධ පැතිකඩවල් අපි කතා කරලා තියෙනවා. සෙනසුරු ගැන කරා වැඩසටහන 7ක් එක බලන්න කියලා අපි ආරාධනා කරනවා. මේකත් එකතු කරන්නේ මේ ප්ලේලිස්ට් එකටමයි අපි. මගේ නාලිකාවේ තරංග මහත්මයා අපි දෙන්න හදපු ජ්‍යොතිෂ ප්ලේලිස්ට් දෙකක් තියෙනවා. එකක් zodiac sign කියලා. ඒකේ වැඩසටහන් 13ක් තියෙනවා. ඒ ලග්න ගැන හැඳින්වීමේ වැඩසටහනයි ලග්න 12 වැඩසටහන් 12යි. එතන 13යි. ඒක එතනින් ඉවරයි. ඊළඟට තියෙනවා ජ්‍යොතිෂයේ අනිකුත් වැඩසටහන් එකතු කරපු සමුච්චයක්. ඒ ප්ලේලිස්ට් එකේ මුලින්ම තියෙනවා සෙනසුරු ගැන වැඩසටහන් 7ක්. බලන්න අපි ආරාධනා කරනවා. ඊළඟට ග්‍රහයන්ගේ උච්ච වීම, නීච වීම ගැන වැඩසටහනක්. ඊළඟට තියෙනවා කාල සර්ප යෝගය ගැන. මේ වගේ වැඩසටහන් ගණනාවක් අපි එකට එකතු කරලා තියෙනවා. ඒ ගොඩටම එකතු වෙන තව එකක් තමයි මේ ග්‍රහ ගති. ග්‍රහ ගති. ඔව්. දැන් ඔබ හදන්නේ ග්‍රහ ගති ගැන මේ හොඳටම දැනගන්න. නිතුමාන YouTube නාලිකාව ඔබ subscribe කරන්න, මේ නාලිකාව පරිශීලනය කරන්න. චතුර මහත්මයා කිව්වගේ ජ්‍යොතිෂ වැඩසටහන් තියෙන 30කට ආසන්න ප්‍රමාණයක්. ඔව්. එකේ ඉඳලා 30ම බලන්න. ඔබට කේන්දරයක් භාගයට කියන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ. ඉතින් YouTube නාලිකාවකින් එවැනි පිළිවෙලට දෙයක් සිදුවන එකම සහ ප්‍රථම සහ තවත් නාලිකා බිහි වේදික මම දන්නේ නැහැ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඔබට දැනගන්න. එතුමාන හරහා එකතු වෙනවදින් කරුණාකරලා subscribe කරන්න. ග්‍රහ ගති කතා කරමු. මෙතන අපි ග්‍රහයන්ගේ ප්‍රධාන ගති ලක්ෂණ 4ක් අද අපි කතා කරනවා. දැන් ඔය ගොඩක් අය මෙව කියනවා කීමට කිව්වට ඇත්තටම මොකද්ද මේ කියන්නේ කියලා දන්නේ නැති කමයි තියෙන්නේ. සමහර අය අපෙන් විස්තරහන අයත් කියනවා මගේ සෙනසුරු වක්‍ර වෙලානේ. කියලා මිනිහත් එන්නේ වක්‍ර වෙලා. සෙනසුරු කියන මෙහෙම නිකන් කොදුව ඇහිලා වගේ. ඉතින් සෙනසුරු වක්‍ර වුණා කියලා තමන් කොන්ද කෙලින් ඉන්න. ඒතර මේක හරියට දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙන් කොහොමද මේ එක එක අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. චතුර මහත්තයා ඔක කිව්වන් පස්සේ මතක් වෙන්නේ මට මේ සෙනසුරු කියන චිත්ත රූපයම වන්නේ මහල්ලෙක් විදියටනේ නේ. ඔව්. වක්‍ර වෙලා කුද ගැහිලා යන මහල්ලෙක් විදියටනේ. ඔව් කකුල නොණ්ඩි ගගා. නොණ්ඩි ගගා සෙනසුරු මවන්නේ. ඉතින් ඒක තමයි මිනිස්සුන්ගේ ඔළුව. සෙනසුරු කියන්නේ මෙහෙම දෙයක්. නමුත් දෙතුමාන YouTube නාලිකාව සෙනසුරු ගැන කියලා දෙන ප්‍රෝග්‍රෑම් ටික බලනකොට මොන වගේ මහල්ලෙක්ද ලෙඩෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි. සමහර අයගේ ජීවිතේ සම්පූර්ණ විමුක්තිකාමී ශනි. සෙනසුරු. සමහර අයගේ ඒ සෙනසුරු නෙමෙයි සමහර අයට සාපයක් වෙන්නේ බුධ හෝසිකුරු. ඒක පස්සේ අපි කතා කරමු. කතා කරලා තියෙනවා. තව ගොඩක් කතා ගන්නක් තියෙනවා ඉදිරියේදී වැඩසටහන. එතකොට ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ දැන් ග්‍රහයන්ගේ ස්වභාවය තමයි චලනය. ගතිකයි ස්ථිතික නැහැ. ස්ථිතික නැති හින්දාමයි ප්‍රතිඵල වෙනස් වෙන්නේ. ගති කියන්නේ ගති විද්‍යාව කියලා ඔය ෆිසික්ස් වලත් තියෙනවනේ කියන්නේ චලනය වෙන. මේ චලනය වෙන ස්වභාවයේ හින්දාම තමයි මේ වෙනස්කම් ඇති වෙන්නේ. ග්‍රහයන්ගෙන් ප්‍රතිඵල කිව හැකි වෙන්නේම මේ චලනය වෙන ස්වභාවයේ හින්දා. එතකොට මේ ගතික ග්‍රහ වස්තු අතරේ අපි මුලින්ම කතා කරමු වක්‍ර වීමයි එයින් නිවෘත වීමයි. වක්‍ර වෙනවා කියන්නේ මේකයි. ඔය ඔබේ ජන්මපත්‍රවල වරහන් ඇතුලේ දාලා ඇති සමහර ග්‍රහයින්. වක්‍ර වෙච්ච ග්‍රහයින් වරහනක පෙන්නලා ඇති සමහර වෙලාවට විවිධ සංකේත වලින් පෙන්නනවා. ඒ කියන්නේ සෙනසුරු නම් ෂ කියලා වරහන් දාලා ඇති සමහර. ඔක්කොම ග්‍රහයින් එහෙම වෙලා නැහැ. ඒක එක්කෙනාගේ ජන්ම. ඒක උපත්තියෙන් මෙහෙම වෙනවද? ඔව් ඒක කියන්නේ මෙහෙමයි. ඒකේ තේරුම දැන් අපිට පුළුවන් සරලව කියලා දෙමු. මෙහෙමයි. දැන් මේ සියලුම ග්‍රහයින් ගමන් කරනවානේ. වක්‍ර වෙනවා කියන්නේ ආපස්සට ගමන් කරනවා කියන එක. ඇත්තටම කිසිම ග්‍රහයක ආපස්සට ගමන් කරන්නේ නැහැ ඉස්සරහට මිසක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ සූර්යයා වටේ මේ ග්‍රහයින් ගමන් කරනකොට සෙනසුරු දැන් ඔහොම ගමන් කරමින් ඉන්නවනේ. සෙනසුරුට හිතලා ආයෙ පොඩක ආපු පාරෙම ගිහින් එන්න ඕන ආවෝ ටිකක් කියලා එහෙම යන්නේ නැහනේ. තේරුණාද? ඉතින් වක්‍ර වෙනවා කියන්නේ ඒක. දැන් ගොඩාක් අය මේ වැඩ කරන බලන සමහර ජ්‍යොතිර්වේදීන් පවා හිතන් ඉන්නේ ආපස්සට ගමන් කරනවා කියලා. ඒකේ විද්‍යාත්මක තේරුම නොදැන.
ආපස්සට ගමන් කිරීම නෙවෙයි යන්නේ ඉස්සරහට තමයි හැම ග්‍රහයම. හැබැයි වක්‍ර වෙනවා කියන්නේ ආපස්සට යනවා කියන එක. ඔක මම මෙහෙම තේරුම් කරන්නම්. සාපේක්ෂව ආපස්සට යාමක් තියෙනවා. අපි මෙහෙම කරමු. ඕක ග්‍රහයෝ අමතක කරන්නකෝ. දුම්රියක ගිය කෙනෙක් බස් රථයක ගිය කෙනෙක්ට මේ උදාහරණය මම කියනවා බස් රථයකට වඩා දුම්රියකින් කියන්නේ ලේසි තේරෙන්න ලේසි. බස් එකකටත් කියන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. දුම්රිය දෙකක් එකම දිශාවට ගමන් කරනවා. මේ දුම්රිය මාර්ග විශේෂයෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් කරන අයට මේ අත්දැකීම තියෙනවා. උදේට ඔෆිස් ට්‍රේන් එහෙම යනකොට අපිත් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කෝච්චි දෙකම එක පැත්තට යන අවස්ථා තියෙනවා. එක ලයින් එකේ යනවා මන්දගාමී කෝච්චිය අනිත් පැත්තෙන් යවනවා අවුට්ලයින් එකේ දාලා යවනවා එක්ස්ප්‍රස් කෝච්චිය. එහෙම යනකොට ඉතින් අපි හරි සතුටුයි ඉස්සර කෝච්චි එකක් ඉස්සර අපේ එකද ඉස්සරහින් යන්නේ. ඔහම පොඩි එකෙත් වෙනම ත්‍රිල් එකක් තියෙනවා. දැන් අපි හිතන අපි යන දුම්රියේ අපි ඉන්නවා. අපි ඉන්නකොට අපිව ඉස්සර කරන් යනවා දුම්රියක්. අපි දුම් එක්කෝ අපි දැන් දුම්රියකට ඉස්සර කරන් යනවා. ඒ පැත්තටම යන කෝච්චියකට අපි ඉස්සර කරනවා. ඉස්සර කරනකොට අපිට පේනවා දැන් අපි මෙහෙම බලන් ඉන්නකොට එයා පස්සට යනවා වගේ පේනවා. අපි මෙහෙම කවුළුවෙන් බලන් ඉන්නවා. අනිත් කෝච්චිය අපි යන පැත්තටම යනවා. හැබැයි අපිට වඩා අඩු වේගයකින්. එතකොට මොකද වෙන්නේ? අපි මෙහෙම බලන් ඉන්නකොට අපිට පේන්නේ අර කෝච්චිය පස්සට යනවා වගේ නේද? පැහැදිලිද තරඟ මහත්තයා? පැහැදිලි. පස්සට යනවා වගේ පේන්නේ. පේනවා. නමුත් ඒක අපිට සාපේක්ෂව පස්සට එයාත් ඉස්සරහට තමයි යන්නේ. ඔව්. බල විනිලා. බලය අඩු වෙලා. දෘෂ්ටි මායාවක් වගේ එකනේ. එහෙමද? ඔව් එක්තරා විදිහක මායාවක් අපි වටහා ගන්නවා. එයා ආපස්සට යන්නේ කියලා. ආපස්සට යන්නේ නෑ. එයාත් යනවා. අපිට සාපේක්ෂව හිමින් යන්නේ. එතකොට බල විදිච්ච කෝච්චියක්. අන්න ඒ වගේ තමයි වක්‍ර ග්‍රහයක් කියන්නේ. වක්‍ර මොහොත කියන්නේ ග්‍රහයන් දෙන්නෙක්ම මෙහෙම දැන් මේ ට්‍රැක් එකේ යනවා මෙහෙම. සාපේක්ෂ ට්‍රැක් වල යනකොට මෙයාට සාපේක්ෂව මෙයා ආපස්සට යනවා වගේ දැනෙනවා. ওই වක්‍ර වීම ගොඩාක්ම වෙන්නේ ඈත තියෙන ග්‍රහයන්ගේ තමයි වක්‍ර වීම හොඳටම දැනෙන්නේ. සෙනසුරු ගුරු වගේ ග්‍රහයන්ගේ වක්‍ර වීම ඒ මොකද එයා කවර් කරන්න ඕන ට්‍රැක් එක ගොඩක් ලොකුයි. ඒතකොට මේ පැත්තේ තියෙන ග්‍රහයන්ට සාපේක්ෂව වක්‍ර වීමක් දැනෙන ප්‍රමාණය වැඩි. ඒක තමයි ගොඩක් අයගේ ශානි වක්‍රයි ගුරු වක්‍රයි පෙන්වන්නේ. ඒ කියන්නේ උපදින මොහොතේ ශනි ග්‍රහයාගේ වේගය අඩාල කරමින් එයා ආපස්සට යමින් තිබුණා නම් අපි කියනවා ශනි වක්‍රයි කියලා. උපදින මොහොතේ ගුරු ග්‍රහයා එවන් වක්‍ර මොහොතක නම් හිටියේ. ඒ කියන්නේ තරංග මහත්තයා උපදින වෙලේ නැගෙනහිර සිතිජෙන් උදා වෙන රාශියනේ ලග්නේ උපදින මොහොතේ ෂණික ෆ්ලෑෂ් කැමරා ෂොට් එකක් ගත්තා වගේ ස්කයි මැප් එකනේ ජන්මපත්‍රය කියන්නේ. ඉතින් උපදින මොහොතේ වක්‍ර වෙලා හිටියනම් එයාගේ වක්‍රව පෙන්නනවා. මුළු ජීවිතේම වක්‍ර නැහැ. එතකොට ඔය වක්‍ර වෙච්ච ග්‍රහයා එයාගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවල වක්‍රභාවයෙන් මිදිලා නිවෘත්ත ගමනක යෙදෙනවා. අයිත් වක්‍රතාවයන් එන මොහොතවල එනවා. එතකොට මේ වක්‍ර ප්‍රතිඵලයේ බලපාන්නේ ඒ ග්‍රහය නැවතවතාවක් චාරයෙන් වක්‍ර වෙච්ච වෙලාවට. මීට වඩා සරල කරන්න අමාරුයි. මං හිතනවා වක්‍රතාවය කියන්නේ ආපස්සට ගමන් කිරීමක් නොව සාපේක්ෂව වේගය අඩාල වීමක් කියන එක දැන් පැහැදිලි ඇති. හරි. බස් එකක ගියත් ඕක සමහර වෙලාවට ඔය රේස් යන බස් දෙකක යනකොට එකක් මම වෙනවා වගේ දැනෙනවා. ඒක පැහැදිලි. ඒක ගොඩක් අයට තියෙනවා. කෝච්චි උදාහරණයටත් වඩා නමුත් හොඳම කල්ගත වෙන උදාහරණයක් වෙන්නේ කෝච්චි උදාහරණය. කෝච්චි උදාහරණේ ශනි වගේ. ඒ ටික වෙලාවක් අල්ලලා හිටිනවනේ වක්‍ර වීම. හැබැයි තරංග මහත්තයා ඊට පස්සේ ඔතන අහන්න ගිය ගානු ඊට පස්සේ කියනවා. මම අහන්නේ දැන් වක්‍ර වීම ඉවර නම් අපිට මේක මට ඊළඟ එකක් දෙනවා ඉක්මනට හරි. ඒක තමයි. හැබැයි කියලා මම කියන්න හැදුවෙත් ඒකේ අනිත් එක තමයි. කුතුහලයක් තියෙනවා. මොකක්ද මේ නිවෘත්ත වීම කියලා කියන්නේ? ඔව් අන්න දැන් වක්‍ර වුණානේ. දැන් හිතන්න කෝච්චි දෙකේ උදාහරණෙම තමයි මම මේක යන්නේ. හිතන්න. දැන් වක්‍ර වුණා. දැන් අපි සතුටුයි. දැන් අපි යන කෝච්චිය ඉස්සරහට යනවා. අර අනිත් අපේ පැත්තටම යන කෝච්චිය පහු වෙනකොට ඉතින් අපි හරි සතුටුයි. ඒ කෝච්චිය ඩ්‍රයිවර්ටත් කේන්ති ගියොත් ජීර් එකට දාලා අද්දලා ගත්තොත් අපේකට වඩා වේගෙන් මොකද වෙන්නේ? වක්‍ර වෙච්ච එක්කින මෙන්න ටික වෙලාවකින් එනවා ආපහු. ඊට පස්සේ අපිවත් පහු කරගෙන යන නිවෘත්ත අර වක්‍රතාවයේ අවසන් වෙන මොහොතක් එනවා. පැහැදිලිද? වක්‍රතාවයේ බිඳගෙන එයා ඉස්සරහට යන මොහොතක් එනවා. ගහයින්ටත් එහෙම වේගෙන් ගමන් කරන්න පුළුවන්ද? නෑ වේගෙන් එහෙම හිතලා ගියර් මාරු කරන්න බෑ ගහයින්ට. යන ගියර් එකේම තමයි යන්න වෙන්නේ. හැබැයි ඒ වුණාට මේ ඇන්ගල් එකකින් මේක වෙන්නේ. ඔබතුමාට තේරෙනවද? දැන් මම මෙහෙම හිතන්නම්කෝ ඕන දැන් එක මොහොතක් එනවා. මේ හරි ඉන්න ග්‍රහයක් මෙහෙම යනවා අරයත් යනවා. හැබැයි මෙයා පස්සට යනවා වගේ දැනෙනවා. ඇයි මෙයා යනවා. හැබැයි එක මොහොතක මෙයා යන්නේ මේ ට්‍රැක් එකේ. මේ උනට මෙයා ලොකු ට්‍රැක් එකක් කවර් කරගෙන යනකොට එක්තරා මොහොතක ඒ චාරයෙන් ඒ ගමනෙන් අර වක්‍රතාවයේ මිදෙනවා. හරි. චතුර මහත්තයා. මෙන්න මේක ඔය අද්දගේ මට තේරෙනවා. දැන් අපි මම පාසලේ දුවලා තියෙනවා ඔබතුමත් දුවලා
සහය දෙවීම තරංගවල ලයින් ට්‍රැක් පළවෙනි ට්‍රැක් එකේ ඉන්න කෙනා 10 වෙනි ට්‍රැක් එකේ ඉන්න කෙනා අතර ඒ වක්‍රය ඒ වක්‍රයේ වාසිය ලබා ගන්නවා. දැන් මෙහෙම ඉන්නකො මෙහෙම වක්‍ර වෙනවා. සමහර වෙලාවට මේ දෙන්න එකම තැනකට වගේපත් වෙනවා. සමහර වෙලාවට මෙයා ඉස්සරහින් යනවා. ඔව් වක්‍ර කෙනා වෙලාවක යාගේ මොමන්ටම් එක හදාගෙන නිවෘත්ත වෙලා අර අපහු කරන් යනවා. හරියටම හරි. ඉතින් වක්‍ර වෙනවා නිවෘත්ත වෙනවා. ඕ ස්වභාවය. මේ ග්‍රහයෙක් වක්‍ර වුණා කියලා තමනුත් මේ කුදු ගහලා ඉන්න ඕනේ. එහෙම කට්ටිය එනවා. එහෙම තමයි ජ්‍යොතිෂ වේදිනුත් සමහර අය එහෙමයි ඉන්නේ. අම්මෝ කියනවා ශනි වක්‍රය වගේ. දෙන ඒක නොදන්නකම. එතකොට අන්න එන වක්‍ර වීමයි ඒ වක්‍රතාවයෙන් මිදීමයි ඔබතුමාට ඉතාම පැහැදිලි ඇති. එතකොට මෙහෙමයි. ඔකේ ප්‍රතිඵලයනේ අපි බලන්න ඕනේ. ඔව්. ප්‍රතිඵලය කියනවා වක්‍ර ග්‍රහයෙක්ගේ ඒ අදාළ ග්‍රහයගෙන් ලැබෙන්න ඕන ප්‍රතිඵලය ලැබෙනව අඩුයි කියලා. මෙන්න මෙහෙම අපි තේරුම් ගමු. කාගේ හරි ගුරු වක්‍ර නම් උපදින මොහොතේ ගුරු වක්‍ර නම් ඒකේ තේරුම ගුරුගෙන් ලැබෙන්න ඕන සුබ ප්‍රතිඵල ඒ ප්‍රමාණයටම ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ගුරු කියන්නේ බොහොම සුබ ග්‍රහයෙක්නේ. ගුරු මහදශාවේ ගුරු අතුරු දශාවල සෑහෙන රිසල්ට් එකක් තියෙන්න ඉපේ. ඒක ඒ මට්ටමින් ලැබෙන්නේ නැහැ ගුරු වක්‍ර කෙනාට. හරිද? එතකොට තරංග මහත්තයා කොහොමද අපි කියන්නේ වක්‍රතාවය හොඳයි හෝ නරකයි කියලා? ශනි වක්‍ර වුණොත් හොඳයිනේ. එහෙනම්. ඇයි ශනි වක්‍ර වුණොත් මොකද්ද නොලැබෙන්නේ? ශනිගෙන් ලැබෙන දුක් ගැහැට. ඔතකොට තේරෙනවද මං කියන්නේ? අපිට පැහැදිලි. ගුරු වක්‍ර වුණොත් ගුරුගේ සුබ ප්‍රතිඵල අඩු කරන්නාseම ශනි වක්‍ර වුණොත් ශනිගේ මේ අසුබ ප්‍රතිඵල නේ අඩු කරන්නේ. ශනිට එච්චර වැඩ කිට පෙන්වන්න බැරි වෙනවා එතකොට. එතකොට ප්‍රබල වෙන්නේ වක්‍ර වීමද නිවෘත්ත වීමද? ඒකත් එහෙම කියන්න බෑනේ. ගුරු වක්‍රතාවයෙන් මිදීම ප්‍රබලයි. වක්‍රතාවයෙන් මිදිච්ච ගුරු ඉන්න වෙලාවක ඉපදිච්ච කෙනාට ගුරුගෙන් ලැබෙන ප්‍රතිඵල ඩබල් වෙලා ලැබෙනවා. ජතුර මහත්තයා දැන් මේ කියන්නේ තමන්ගේ කේන්ද්‍ර සටහනව ඒ වෙලාවේ පිහිටීම අනුව තමයි මේ හැම දෙයක්ම නිවෘත්තද වක්‍රද හොඳද සුබද නරකද කියලා තීරණය වෙන්නේ. ඕකද? ඔව්. ඒක ඒ මොහොතේ තීරණය වෙනවා. ඒක බලපාන්නේ අදාළ ග්‍රහය නැවත වතාවක් තමන්ගේ ජීවිත කාලය තුළ වක්‍ර වෙනවා නිවෘත්ත වෙනවා. මේ සංසිද්ධි වලට මුහුණ දෙනවානේ. දැන් හිතන්න මෙහෙම. දැන් ඔබතුමා කියපු කලින් ප්‍රශ්නෙට උත්තරේ ඉවර කරලා ඉන්න. දැන් ගුරු වගේ ග්‍රහයෙක් නම් වක්‍ර වීම Tamanට අවාසියක්. උපදින මොහොතේ. වක්‍රතාවයෙන් මිදී තිබීම අතිශය වාසියක්. ඒක ගුරුගෙන් ලැබෙන ප්‍රතිඵල හොඳටම ලැබෙනවා. ශනි වගේ ග්‍රහයෙක් නම් වක්‍ර වී තිබීම Tamanට වාසියක්. වක්‍රතාවයෙන් මිදී තිබුණොත් ශනි හොඳටම දෙන්න පුළුවන් දුක් ගැහැට දෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒකත් සාපේක්ෂයිනේ. එතකොට ඒකත් සිද්ධ වෙන්නේ තරංග මහත්තයා. දැන් ශනි ගුරු වක්‍ර වෙච්ච කෙනෙක්ට ගුරු ග්‍රහයෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වෙන්නේ ඇත්ත වශයෙන්මත් ගුරු වක්‍ර වෙලා ගෙවෙන කාල සීමා තුලදී. ඉන් පස්සේ යාගේ ජීවිත කාලය තුල සමහර විට අවුරුදු 12 දී නැවත ගුරු වක්‍රතාවයක් පෙන්වන කාල උදා වෙනවා. යාගේ ජීවිත කාලය තුල කාලයේ ටයිම් ලයින් එක ගමන් කරද්දී නැවත ගුරු වක්‍ර වෙන මොහොතවල් එනවනේ. ඒ මොහොතවල් වලදී තමයි යාර ප්‍රතිඵලය අදාළ වෙන්නේ. ඒතකොට මේ මොහොතේ උදා වෙලා තියෙන්නේ මොන මහ දශාවද මොන අතුරු දශාවද කියන එකත් මේකට බලපානවා. මේක මහා කතාවක් තරංග මහත්තයා. සප්ත මහා සාගරය වගේ. පැහැදිලිනේ. එතකොට ඒ හින්දා මේ වක්‍ර මොකක් හරි දැක්ක ගමන් මොකක් හරි කියන්න ලෑස්ති වෙන්නේ මහා අපරාධය ඒක. තේරුණානේ? අවබෝධයත් එක්ක යන්න ඕනේ විශයක් චතුර මහත්තයා ජ්‍යොතිෂය කියන්නේ. දැන් මොකද මේ පරාසර ඔබතුමා හැමදාම කියන වගේ පරාසර වගේ ඍෂිවරු හදපු විෂයක් මේක. ඒක ඔබතුමා කියන හරිය ලස්සන පරාසර ඍෂිටත් වඩා පරාසරල වර්තමාන ඉන්නවනේ. ඒකට ඒගොල්ලෝ මොනවද දන්නේ? ඒ පරාශල රිසිවරු මේම හදන්නේ අනාගතයට. ඒගොල්ලන්ට ප්‍රොජෙක්ට් ටිකක් අරගෙන අනාගතයට මේ වෙවන්නේ. ඉතින් අනාගතයේදී අපි මේක හරි විචක්ෂණශීලී බුද්ධියෙන් යුතුව මේ දිහා බලන්නට ඕනේ. මේක වක්‍ර වෙනවද, නිවෘත්ත වෙනවද, අෂ්ට වෙනවද ඕවා නෙමෙයි. ඕවට වඩා අපි හිතන්න ඕනේ මේකේ තියෙන මේ අර මේ ප්‍රායෝගිකත්වය. මං හිතනවා හරියටම හරි. මේ ප්‍රායෝගිකත්වය බැලුවොත් ඔබට පුළුවන් ජීවිතේ ජය ගන්න බොහෝ දෙනෙක් नेतुमान YouTube නාලිකාවේ චතුරුමගලිය මහත්මයාගේ ජ්‍යොතිෂ වැඩසටහන් නරඹන්නේ මෙන්න මේ කියන ප්‍රායෝගිකකම ඉස්මතු වෙලා පේන නිසා. ජ්‍යොතිෂ තියෙනවා. ජ්‍යොතිෂ කියන්නේ ඉතාමත් ගරු ගැඹීර විෂයක්. ඒ විෂයක් ලෙසට උගන්වන ගුරුවරයෙක් තමයි नेतुमान YouTube නාලිකාවේ නිර්මාතෘවරයා යතුරු මහත්මයා. ඒ වගේම දේශකයෙක් ලෙසට ඔබ මේ දේවල් උතුමා ඉදිරිපත් කර. දැන් අපි කතා කරා වක්‍ර වීම, නිවෘත වීම. දැන් අපිට කතා කරන්නේ අස්ත වීම. අස්ත වීමයි උදා වීමයි. දැන් අරකේතර අර නිවෘත්ත වෙනවද වක්‍ර වෙනවද වාසි මොනවද අවාසි මොනවද කියලා ඔබතුමා ලස්සන උත්තර ටික හිපක් දෙනවනේ. දැන් ඒක වාසිද අවාසිද නෙවෙයි අත්තම. ඒකම කියන්න බෑ. ඒක පුද්ගලයාට සාපේක්ෂයි. කාලයට සාපේක්ෂයි. ඒ පුද්ගලයාගේ ත්‍රිවිධ අවස්ථාවලට සාපේක්ෂයි. ඒකෝ මේ වක්‍රතාවයෙන් හෝ වක්‍රතාවයේ මිදීමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අපි ඔක්කොටම. ඇත්තට පුළුවන්.
දැන් පෞද්ගලිකව ගත්තොත් මේ කතා කරන මගේ ගුරු වක්‍රයි. ගුරු ඉන්න තැන වක්‍ර වෙන්නේ. හින්දා ගුරු මහදශාවේ මං එච්චර බැබළුන්නේ නැහැ. ගුරු මගේ මිතුරු ග්‍රහයෙක්. කන්න බලන්න මිතුරු ග්‍රහයෙක් කියලා. මං වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ ගුරු මිතුරු ග්‍රහයෙක්. හැබැයි ඉන්නේ වක්‍රව ඉන්නේ යම්කිසි අපි තුමුකෝ එයාගෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැති තැනක ඉන්නෙත් වක්‍රව. ඒතකොට ගුරුගෙන් නෙමෙයි ඇත්තටම මට හොඳ ප්‍රතිඵල ලැබුණේ. මම දවසක් කියනවා හතර කේන්ද්‍රය ගැන වැඩසටහනක් කරනවා. හතර කේන්ද්‍රය පාඩු ගැන. ඒ වගේ. ඒ නිසා ඒතකොට ඇත්තටම මගේ ලග්නාධිපතිගේ මිතුරු ග්‍රහයෙකුත් නෙමෙයි මට මේ හොඳ කරන්නේ. ඒක තමයි කතාව. ඒ හින්දා මේ මං කියන්නේ අර ඉන්නව නේද මේ මහා අර නියතවාදී අය. පොතේ ගුරු. ඔව් ඒක හරියන්නේ නැහැ. මම හිතන්නේ පරාසර වගේ උතුම් මේක හොයාගත්ත අය මේ ඔක්කොම දීලත් නැහැ. ඇත්තටම අපි මේ කතා කරන මමවත් අපි ඔක්කොමත් දන්නේ බොහොම චුට්ටයි ජ්‍යොතිෂයෙන්. හැබැයි දන්න ටිකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳයි. අස්තවීම උදාවීම. අස්තවීම කියන්නේ සූර්ය දිව්‍ය රාජයා විසින් ග්‍රහයෙක් තමන්ගේ අත්අඩංගුවට ගැනීම. අස්තවීම. ඒ මොකද්ද ඒ හරුපේ? සූර්ය දිව්‍ය රාජයා විසින් තමන්ගේ අත්අඩංගුවට ගැනීම කියන්නේ කිසියම් ග්‍රහයෙක් සූර්යයාට කිට්ටු වුණ ගමන් සූර්යයාට කිට්ටු වෙනවා කියන්නේ මෙහෙම කිට්ටු වෙන්නේ නැහැ. මෙහෙම කිට්ටු වෙන්නේ නැහැ. මෙහෙම කිට්ටු වෙනවනේ. ඒ ලයින් එකට කිට්ටු වෙනවනේ. එහෙම කිට්ටු වෙච්ච ගමන් සූර්යයාගේ රශ්මියෙන් අස්ත වෙලා යනවා. ඒ කියන්නේ හිතන්න උදාහරණයක් කියන අපේ ජන්මපත්‍රයේ අපි හිතමු රවි ඉන්නේ කාගේ හරි ජන්මපත්‍රයක රවි ඉන්නේ 4 වෙනි කොටුවේ. අපි හිතමු උදාහරණයක්. 4 වෙනි කොටුවේ 12 වෙනි අංශකේ. බුධ ඉන්නෙත් 4 වෙනි කොටුවේ 10 වෙනි අංශකේ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? එයා උපදින වෙලේ බුධ අස්ත වෙලා රවිගෙන්. එක ළඟ අංශක පහකට આવොත් තමයි මේක වෙන්නේ. මේ අස්ත වීම මරුවටම වෙන්නේ හොඳටම වෙන්නේ ළඟ අංශක පහට ආවහම. කියන්නේ මේ පැත්තේ පහයි මේ පැත්තේ පහයි. අර මං කියපු උදාහරණේ මං කිව්වේ රවි කීවෙනි අංශකයේද? රවි 12 නේ. රවි 12 වෙනි අංශකයේ ඉන්නවා නම් 4 වෙනි කොටුවේ 7 වෙනි අංශකයේ ඉඳන් 17 වෙනි අංශකයේ අතරට තව ග්‍රහයෙක් ආවොත් එයා අස්ත වුණා කියලා සැලකනවා. ඒ කියන්නේ රවිගේ රශ්මියෙන් ඇහිලා යනවා. පීඩාවටපත් වෙනවා රවිගෙන්. එතකොට අර ග්‍රහයාගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ හෝ අඩු වෙනවා. ඒ කියන්නේ අර බුද්ධගේ ඥාන ශක්තිය, ඥාන සම්භාරය නියමාකාරයෙන් ඒ ජන්මියාට දී ගන්න බැරි වෙනවා. ඇයි? රවි විසින් බුද්ධගේ බුද්ධිය ඒක පේන්නේ නැති විදිහට ඇයි? රවි තරම් ප්‍රබල කෙනෙක් නෑනේ. අස්ත කරගෙන ඉන්නේ. එතකොට ඊළඟට බලන්න ඕන මේ කොයි කොටුවේද අස්ත වෙලා තියෙන්නේ කියලා. ඒ කොටුවට අනුව තමයි ඒ දෙයට තමයි බාධා වෙන්නේ. එතකොට දැන් බුද්ධ වගේ කෙනෙක් 5 වෙනි කොටුවේ වගේ අස්ත වුණොත් තමයි ප්‍රශ්නේ. ඒ අධ්‍යාපනයට අදාළ කොටුවේ. එතකොට හරි. දැන් අපි ඉතින් ওই අස්ත වීමත් අපි කොහොමද කියන්නේ හොඳද නරකද කියලා. සුබ ග්‍රහයෙක් අස්ත වෙන එක අපරාධයි. ඇයි සුබයාගේ නියම සුබ ප්‍රතිඵල අඩු වෙනවා. ඇයි මේ සුබයාට නියම ප්‍රතිඵල දෙන්න බෑ. දැන් ගුරු රවිගෙන් අස්ත වුණොත් ගුරුගේ නියම රශ්මිය ඒ අදාළ ජන්මියාට එවා ගන්න ඒ තරමටම බෑ. අර ගුරු ප්‍රබලව තැනක තනියෙන් හුදකලාව හිටියාම ගුරුගේ කිරණ සියල්ල එවන එකම එවා ගන්න බෑනේ. ඇයි රවිගෙන් ෆිල්ටර් වෙලා තමයි ගුරුගේ කිරණ ටිකක් එන්නේ. එතකොට ගුරුගේ ප්‍රතිඵල නියමයට එන්නේ නැහැ. හැබැයි ඉතින් නරක ග්‍රහයෙක් අස්ත වුණොත් මරුනේ. දැන් හිතනවා ශනි අස්ත වෙලා රවිගෙන්. එතකොට මොකද වෙන්නේ? ශනිගේ කළු කිරණ එන්න තියෙනවා නම් කෙනෙක්ට ඒව ඒ තරමට වෙන්නේ නැහැ. එයි සූර්යයාගේ කිරණ වලින් මර්ධනය වෙලා චුට්ටක් තමයි වදින්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ද අස්ත වීමක් නරකද හොඳද කියලා? ඒකේ අනිත් පැත්ත මොකද වෙන්නේ? උදා වීම. අස්ත වූ ග්‍රහය ක්‍රමක්‍රමයෙන් රවිගේ පීඩාවෙන් මිදීම. මේ ග්‍රහය ඔක්කොම චලනය වෙනකොට රවි නිසල්මන්. හැබැයි සාපේක්ෂ චලිතයක් තියෙනවා රවිගේ. අනිත් අයට සාපේක්ෂව රවි ගමන් කරනවා කියලානේ කියන්නේ. ඔව් ඒක හරිනේ සාපේක්ෂ චලිතයට අනුව හරි. මේ අස්තභාවය හැමදාම තියෙන්නේ නැහැ තරංග මහත්මයා. රවිගෙන් අස්ත වෙච්ච ග්‍රහය අර අංශක 10 ගෙවාගෙන යනවනේ. එහෙම යනවනේ. එතකොට ගියාම මොකද වෙන්නේ? යම් මොහොතක් එනවා අස්තභාවයෙන් මිදෙන්න. අස්තභාවයෙන් මිදෙන කෙනා උදා වූ ග්‍රහය. ඇයි? මේ ග්‍රහයත් පිස්සු වැටලා හිටියේ රවි මෙයාව අස්ත කරගෙන දැන් එන්නේ මාර මොරාල්ලේකින්. අන්න ඒ කාලේ සෙට් වුණොත් ඒකෙන් ලැබෙන හොඳම ප්‍රතිඵලය ලැබෙනවා. හොඳම එකෙන් ලැබෙනවා. ඉස්සෙල්ලා වගේ මේක තහම්තු වෙන්නේ මේ ප්‍රබල අස්ත වීමද උදා වීමද කියලා. කියන්න බෑ. කලින් උත්තරේ මත දෙන්න තියෙනවා. පුද්ගලයාට සාපේක්ෂයි. සාපේක්ෂයි ඒක. ඔන්න දැන් සනි එහෙම අස්ත වෙලා ඉඳලා කේන් තියෙන එළියට එන්නේ අන්න ඒ උදා වෙන කාලේ පරිස්සම් වෙන්න ඕනේ. ඒ කේන් තියෙනුත් ඒකත් එක්ක ඇරියස් එක අර ජන්මෙහි පිටින් යවන්න ඉඩ තියෙනවා. හොඳයි. හරිම ප්‍රායෝගික විෂයක් ජ්‍යොතිෂ විෂය හරියට ඉගෙන ගත්තොත් ජීවිතයත් ගොඩ යන්න පුළුවන් සමාජයත් ගොඩ දාන්න පුළුවන්. අර චතුර මහත්මයෙකුට සමහර ජ්‍යොතිර්වේදීන් ළඟට සෙනසුරු වක්‍ර වෙලා කියලා නිකන් වක්‍ර වෙලා කුද ගැහිලා එනවලු මේ
සම්පත්දායකයෝ සේවාදායකයෝ සේවාදායකයෝ අවබෝධ දන්නවා. ඉතින් ප්‍රශ්නයක්ම තමයි කියලා ජ්‍යොතිර්වේදියා දන්න මෙයාට හොඳ බෙහෙත දෙන්න ඕනේ කියලා දන්නවා. වැඩේ තියෙන්නේ මේ මිනිස්සයා හිතනොත් වැඩිලා ගාතිනොත් වැඩිලා. ගොඩ ගන්න හරි අමාරුයි තරමද මේ ඊයේ පෙරේද හොඳ මේ අවුරුදු 40 ක විතර තරුණ කියනු කෙනෙක්. මේ හොඳට ඉන්නවලු. මෙයාට ජ්‍යොතිර්වේදීන් 3 දෙනෙක් කිව්වලු එකම දේ. මම ඒව මොකද්ද කියපු දේ කියලා. මේක හරි වැදගත්. මේ අන්තිමට මේක කියලා නවත්තන එක. තව අවුරුදු දෙකකින් පෞල් ජීවිතේ කඩාකප්පල් වෙනවා කිව්වලු. තව අවුරුද්දකින් රස්සාව නැති වෙනවා කිව්වලු. හිඟමනටපත් වෙනවා කිව්වලු කියලා වෙන්න පුළුවන් නරකම දේ වල ඔක්කොම කියලා මේ 3 දෙනෙක්ම එකම දේ කිව්වලු. මං කිව්වා 3 දෙනෙක්ම ඔයාට එකම දේ කිව්වා වෙන්න බෑ. මම හොයාගෙන යනකොට එකෙක් තමයි මේක කියලා තියෙන්නේ. ඊළඟට දෙවනි එක්කෙනා ගාවට යනකොට මෙයාම කියනවා පළවෙනි මෙන්න මෙහෙම කිව්වා. දෙවෙනි එක්කෙනා කියනවා ඔව් එහෙම මේ තියෙනවා මේ කියලා අරක කන්ෆර්ම් කරනවා. තුන්වෙනියට යනකොට මෙයා වැඩි ළමයි යන්නේ. එතකොට දැක්කම තුන්වෙනිය චූටි අසුබ ටිකක් පෙන්නනකොට මෙයා අරක එක්ක ටැලි කරගන්නවා. අන්තිමට බලනකොට මම ඒව දැන් පෞල් ජීවිතේ මොනවාරි ප්‍රශ්නයක් කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳ මහත්තයෙක් ඉන්නවා කිව්වා. ඉතින් රස්සාවෙත් කිසිම පේන තෙක්මානික කරදරයක් නැහැ කිව්වා. ඉතින් මේ මම ඇහුවා කවුද මේ කියවපු ජ්‍යොතිර්වේදියා කියලා. නම් මොනවද මං කියන්නේ නැහැ. මේ තරුණ කෙනෙක්ව මට පෙන්නුවා. අවුරුදු 30ක් ඇති. ඒ මට යාගේ පින්තූරයි එයා වොයිසුයි ඔක්කොම මට එව්වා. මේ කොල්ලෙක් අවුරුදු 30ක විතර කොල්ලෙක් තමයි අර මේ මනියනේ 1990 ගණන් වල විතර ඉපදිච්ච ළමෙක්. මේක කියලා තියෙන්නේ. ඒ කියන්නේ පරාසර වගේ මෙහෙම කිව්වහම මේ පොඩි කොල්ලෙක්නේ කියලා තියෙන්නේ. ඒතකොට මට හිතාගන්න බෑ තරුණ පරම්පරාවත් මෙච්චර මේ මොටද කියලා. හිතාගන්න බෑ එහෙම තරුණ ජ්‍යොතිර්වේදීනුත් කොහොමද කියලා. හොඳයි. මේ ස්වභාවයත් එක්ක කොහොමද අපි වැඩ ගන්නෙ මේ කලාවේ? ඔව් එතකොට අන්න ඒක තමයි යකාගෙන් උනත් වැඩ ගන්න පුළුවන්. අපේ ස්කයි මැප් එක ගත්තාම තරංග මහත්තයා වක්‍රග්‍රහයකින් වැඩ ගන්න ඕන කලාවක් තියෙනවා වෙනම. එතකොට වක්‍රතාවයෙන් මිදිච්ච ග්‍රහයකින් වැඩ ගන්න ඕන කලාවක් තියෙනවා වෙනම. සමහර විට වක්‍රග්‍රහයකින් පරිස්සම් වෙන්න ඕන සමහර විට වක්‍රයෙන් මිදිච්ච එක්කිනාගෙන් පරිස්සම් වෙන්න ඕන. ඕකේ අනිත් පැත්ත අස්ත වීමයි උදා වීම ගැනත් එහෙමයි. එතකොට ඒ එක එකකින් වැඩ ගන්න කලාව හඳුනගෙන වැඩ ගත්තොත් ඕන යකෙක්ගෙන් වැඩ ගන්න පුළුවන් වගේ තමයි මේ ඕන ග්‍රහයෙක් Tamanට අවනත කරගෙන මෙල්ල කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඒක තියෙන්නේ අපේ අතේ. හොඳයි. ඒක තියෙන්නේ අපේ අතේ. ඔබට තියෙනවා ඉස්සෙල්ලාම වක්‍රද අස්තද මේ මොකක්ද කියලා හරියට පරීක්ෂා කරලා බලන්න. ඔබගේ ජන්ම පත්‍රයට අනුව දැන් චතුර මහත්මයා උදාහරණයක් කිව්වනේ අවුරුදු 40 විතර කාන්තාවක් මෙහෙම ගියාට පස්සේ මෙහෙම ටිකක් කිව්වා මෙහෙම ටිකක් කිව්වා අන්තිමේදී මේ මිනිස්සයා කෙලින්ම ෆ්ලැට් වෙලාම තමයි ඇවිල්ලා තියෙන්නේ කිසිම ආයෙත් සුගතියක් නැහැ ඔළුව උස්සන්න බෑ මහත්යත් යනවා කිව්වා රස්සාවක් නැති වෙනවා කිව්වා මහත්යා ගියන් පස්සේ රස්සාව තියෙන කල හිටම රස්සාවක් නැති වෙනවා පටාචාරාණු වෙච්ච දෙන්නේ චතුර මහත්මයා වෙන්නේ ඒක නිසා ඔබ යන්න ඕනේ හරිම කෙනා ගාවට නිවැරදි කෙනා ගාවට ඔන්න 2026 වෙනුවෙන් ඔබට පුළුවන් ඔබගේ පවුලේ උදවියගේ ජන්ම පත්‍රයේ මේ අංක විද්‍යානුකූලව හරියට පරීක්ෂා කරලා බලලා තීරණයක් ගන්න විශේෂම කාරණාව තමයි 2026 වර්ෂයේ සුබ දින කරන්න ඕනි වැඩරාල් කාලරාමු කාලපරාසයන් වෙලාවන් කලාවන් හැමදේම හරියට නියමෙට තිතර දෙන තැනක් තමයි නීතිච්ච චතුරමගලී මහත්මයා කියන්නේ අංක විද්‍යාවේ ශ්‍රී ලාංකීය සලකුණු සන්නාමය ඒ විදියට ඔබට කතා කරනකොට මේ විදියට චතුර මහත්මයා ඇත්තට මේ දැන් මම ඔබ වැනි ජ්‍යොතිර්වේදීන් බොහෝමයක් එක්ක දැන් වසර 4ක 5කින් නම් වැඩ කරනවා මම අද ඔබතුමාගෙන් ඉගෙන මේ ග්‍රහයන්ගේ වක්‍ර වීම නිවෘත වීම අස්ත වීම මේ දේවල් ඇත්තටම අපි දෙන්නේ නැහැ බොහෝ දෙනෙක් මමත් හරි ආසාවෙන් එක්ක දෙන්න දන්නේ නැහැ දැන් ඔබතුමා කතා අපි කතා කිහිපයක් කියවනේ මේ දුම්රිය උදාහරණ ප්‍රමාණවත්. මේකේ සමස්තයක් ලෙස තේරුම් ගන්න දුම්රිය උදාහරණ ප්‍රමාණවත්. ඒක නිසා ඔබට පුළුවන් ජ්‍යොතිෂ්‍ය පිළිබඳ පූර්ණ අධ්‍යාපනයක් ලබා ගන්න. ඊටපත් නිවැරදි ප්‍රවීණයෙක් බවට පරිවර්තනය වෙන්න කලින් විශිෂ්ටයෙක් වන්න. ප්‍රවීණයෝ නෝන තරම් ඉන්න විශිෂ්ටයෝ නෑ. විද්‍යාර්ථයෝ නෑ යතුරු මහත්තයෝ කයි ඇත්ත. මේ ෆීල්ඩ් එකේ මේ ශාස්ත්‍රයේ විශිෂ්ටයෙක් එහෙමත් නැත්නම් විද්‍යාර්ථයෙක් බවට පත්වන්න පුළුවන් දෙසැම්බර් මාසේ ඉවර වෙලා ගන්න බුද්ධිමත්ම තීරණය ජනවාරි මාසේ පළවෙනිදා ලබා ගන්න 2026 වර්ෂයේ මේ පාඨමාලාවත් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් ජීවිතේ ජය ගන්න අංක විද්‍යා පාඨමාලාවත් පළවෙනිදා ආරම්භ වෙනවා ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට වෘත්තීය වේදීන්ට දියුණු වෙන්න කැමති ඔබ සියලු දෙනාටම තියෙනවා සුපරවිස්ඩම් පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම ආරම්භ වෙනවා ජනවාරි මාසේ පළවෙනිදා. ඊටමත් සුවිශේෂී දිනයක් බවට පරිවර්තනය කරගන්න ජීවිතයේ 2026 වර්ෂයේ චතුර මහත්තයා බොහොම ස්තුතියක් දවසේ මේ වැඩසටහනත් එක්ක එකතු වුණාට අපි 2026 ජනවාරි මාසේ පළවෙනිදා හැමෝම සුබ දවසක් ආයුබෝවන්.
ඔබට සුබ දවසක් ආයුබෝවන්. නෙතුමාන දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය